අපි දන්නවා මේ වෙනකොට ගෝලීය වශයෙන් විශේෂයෙන් මැද පෙරදිග කේන්ද්‍ර කරගනිමින් යම්කිසි නොසන්සුන්කාරී වාතාවරණයක් යුදමය වාතාවරණයක් මතුවලා තියෙනවා. ඒක ඊටාම නරක තත්ත්වයක් ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේම ආර්ථිකයට විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සඳහා ඍජුවම බලපෑමක් එල්ල කරලා තියෙනවා. අපි ඒක කෙටියෙන් පැහැදිලි කරගත්තොත් ඍජුවම මේ හොමු සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහණයට විශාල බාධාවක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා බොර තෙල් වල අතුරු ඵලයක් විදිහට තමයි විශේෂයෙන්ම යූරියා එහෙම නැත්නම් නයිට්‍රජනීය පොහොර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ලෝකේ. එතකොට ඍජුවම මේ වෙනකොට 120ක විතර ලෝකේ නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය අවම වෙලා තියෙනවා. අපි දන්නවා භෝගයකට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය තුනයි නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම්. මේනුත් භෝගයේ වර්ධනය සඳහා විශේෂයෙන්ම නයිට්‍රජන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් මේ නයිට්‍රජන් පොහොර සැපයුම නිෂ්පාදනය සහ සැපයුම අඩාල වුණාම ලෝකෙ පුරාම නිශ්චිතවම අපිට පුරෝගතනය කරන්න පුළුවන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ලෝකයේම ආහාර සුරක්ෂිතභාවයේ යම්කිසි පසුබෑමක් වෙන්න පුළුවන් කියන එක. ඒ වෙනකොට මේ වෙනකොට විවිධ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන ආයතන ගණනාවකින් ලෝකෙ පුරාම පුරෝගතනය කරලා තියෙනවා. ගෝලීය වශයෙන් අපේ ලෝකේ ආහාර නිෂ්පාදනයේ විශේෂයෙන්ම අපි වගේ රටවල්, පරිධිය රටවල්, ඒ වගේම ආසියාතික රටවල්, ජනගහනය වැඩි රටවල් වලට මේකෙන් ඍජුවම නරක විදිහට අපේ ඍණාත්මක බලපෑමක් එල්ල වෙයි කියලා. ඉතින් මේ தত্ত্বය මගහරවා ගන්න අත්‍තරම අපිට තියෙන විකල්ප උනත් තම සීමා සහිත බව කියන්න ඕනි. ඉතින් මේ වෙනකොට පොහොර නැති වෙලා නැහැ. නමුත් පොහොරවල මිල ගණන් ඉතාම ඉහළ මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මේ කෙටි කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් පොහොර මිල දෙගුණ වෙච්ච අවස්ථාවක් අපි නිරීක්ෂණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න බෑ තවදුරටත් මේ කෙටි කාලිනව ඉතාම ඉක්මනින් මේ මිල ගණන් නැවත අඩුවට පැමිණෙයි කියලා. ඉතින් ඍජුවම මේ වගේ කෘෂි යෙදවුම් වල එහෙම නැත්නම් පොහොරවල මිල වැඩිවීමත් එක්ක අනිවාර්යයෙන්ම අපිට බලාපොරොත්තු වෙනවා ආහාර නිෂ්පාදනයේ ආහාරවල පිරිවැය වැඩි වෙනවයි කියලා. ඉතින් අපි උත්සාහ ගන්න ඕනේ කොහොම හරි මේ පිරිවැය අඩු කරගන්න නම් අපිට වළක්වන්න මේ කතන්දරේ ඇත්තටම අපිට වළක්වන්න හරි අමාරුයි. ඇත්තටම මේක අපේ පාලනයෙන් තොරයි. නමුත් අපි බලන්න ඕනේ අපිට ලැබිලා තියෙන සීමිත සම්පත් එක්ක වෙනත් විකල්ප මොන හරි පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ තියෙන தත්ත්වය කළමනාකරණය කරගන්න. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි තවමත් රටක් විදිහට පාවිච්චි කරන්නේ යූරියා තමයි නයිට්‍රජන් සපයන ප්‍රමුඛ පෝෂණ ප්‍රභවය විදිහට අපේ රටේ පාවිච්චි වෙන්නේ. නමුත් දවස් 3-4කින් ඇත්තටම මේ යූරියා කියන පොහොර අපේ පරිසරයෙන් ඉවත් වෙලා යනවා. අපි පොහොර යෙදුවෙන් පස්සේ ඒකේ ඵලදායීතාවය අපි නයිට්‍රජන් 146ක් තිබුණත් ඉතාම කෙටි කාලයක් ඇතුළත උෂ්ණත්වය නිසා මේක හානියටපත් වෙනවා. අපි ඒකනේ සාමාන්‍යයෙන් පොහොර යොදලා වතුර බඳින්නේ කුඹුරට ඉක්මනින්ම මේ පොහොර ටික හොඳින් අවශෝෂණය කරගන්න කියලා තමයි අපි එහෙම කරන්නේ. ජලයේ තෙතමනය කියන එක තියෙන්න ඕනේ. මොකද නැත්තම් ඉහළ උෂ්ණත්වයත් එක්ක මේක වාෂ්ප වෙලා ඉවත් වෙලා යනවා. අපි දන්නවා තාමත් අපේ රටේ නයිට්‍රජන් සපයන ප්‍රමුඛ පෝෂකය වෙන්නේ යූරියා. අපේ වීගොවි තැන සහ ගොඩාක් අපේ භෝගවලට අපි පාවිච්චි කරන්නේ නයිට්‍රජන් සපයන්නේ යූරියා. යූරියා කියන්නේ ඊටම ප්‍රාථමික මට්ටමේ පොහොරක්. 146ක් නයිට්‍රජන් තිබුණත් ඇත්ත වශයෙන්ම දවස් 3-5 අතර ප්‍රමාණයකින් මේ යූරියා වියෝජනය වෙලා වාෂ්ප වෙලා යන උෂ්ණත්වය සහ විවිධ සාධක මත. නිසා තමයි තෙතමනය කියන එක අත්‍යවශ්‍යයි යූරියා හොඳට අවශෝෂණය කරගන්න. ඉතින් නමුත් එහෙම දීලත් අර දින කීපයක් ඇතුළත මේක විශාල ප්‍රමාණයක් අපි සපයන යූරියා අපිට භෝගයට ප්‍රයෝජනයට ගන්න බැරි වෙන විදිහට ඉවත් වෙලා යනවා. ඉතින් මේ தত্ত্বය මූලිකවම වෙන්නේ යූරියස් එන්සයිමයෙන් මගින්. ඉතින් යූරියස් එන්සයිමය නිෂේධනය කරන්න පුළුවන් විවිධ රසායනික ද්‍රව්‍ය අද ලෝකයේ තියෙනවා. එතකොට මේ යූරියස් නිෂේධක එහෙම නැත්නම් අපි කියන ඉන්හිබිටර් එකක් පාවිච්චි කරලා මේ කාලය දවස් 30ක් 35ක් 40ක් දක්වා දීර්ඝ කරගන්න. ඒ කියන්නේ හිමින් තමයි එතකොට යූරියා මෙහෙම නැත්නම් නයිට්‍රජන් ශාකයට භෝගයට එකතු වෙන්නේ. පසට එකතු වෙන්නේ. ඉතින්
දැන් අපි හයිබ්‍රිඩ් යූරියා කියලා නිෂ්පාදනයක් තියෙනවා. ඉතින් මේ වගේ නිෂ්පාදන වැඩියෙන් යූරියා වෙනුවට පාවිච්චි කරන්න යොමු වෙනවා නම් ගොවියා අපිට පුළුවන් මේ වෙලාවේ යූරියා ආනයනය සඳහා අපි වැය කරන දැවැන්ත පිරිවැය අඩු කරගන්න. මොකද අපි ඒක අගේ එකතු කරපු නිෂ්පාදනයක් විදිහට තමයි අපි වෙළඳ පොළට මේ සමාගම් වලින් එකතු කරලා තියෙන්නේ, ගොවියා අතර පත් කරලා තියෙන්නේ. මේ වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න ගොවියෝ බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඇත්ත වශයෙන්ම ගොවියාගේ මුදල ඉතුරු වෙන එක තමයි වෙන්නේ. මොකද 40-60 අතර ප්‍රමාණයකින් කාර්යක්ෂමතාවය ඉහළ නංවල තියෙනවා මේ නිෂ්පාදනවල. එතකොට වියදමත් ඉතුරුේ අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නත් පුළුවන් සහ වැඩි කාලයක් පසේ රැඳිලා තියෙනවා සහ සිමින් නිදහස් වෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව ගත්තොත් අපිට ජලය සහ ජල ද්‍රව්‍ය පෝර නිශ්චිත තාක්ෂණික ක්‍රම භාවිතා කරලා විශේෂයෙන් බිඳු ජල සම්පාදන පද්ධති හරහා වැඩි දියුණු කරපු ජල ද්‍රව්‍ය පෝර පාවිච්චියෙන් අපිට පුළුවන් අපේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න, ජලය ඉතුරු කරගන්න සහ පෝර ඉතුරු කරගන්න සහ ඒ අවශ්‍ය ප්‍රමාණය පමණක් අපතේ යාම වලින් තුළ නිශ්චිත ස්ථානයකටම ඒ මූල පද්ධතිය සක්‍රීය මූල පද්ධතිය තියෙන කලාපයට පමණක් පොහොර යොදමින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුලින් අපිට සෑහෙන ප්‍රමාණයක් පොහොර අපතේ යාම වළක්වා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටක් විදියට අපි මේ තාක්ෂණයත් එක්ක හිතන්න ඕන විදිහ එහෙමයි. ඒ වගේම තමයි සිමින් නිදහස් වෙන කැට පොහොර, සංයුක්ත පොහොර භාවිතය විශේෂයෙන් 3 වෙනි 4 වෙනි පරම්පරාවේ පොහොර භාවිතය අපි වැඩි කරගන්න ඕනි. ඒ වලින් ඇත්තටම අපතේ යාම ඉතාම අවම කරලා තියෙනවා. ලෝකයේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරලා තමයි මේ පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒත් එක්කම කියන්න ඕනි කාබනික පොහොර භාවිතයක් අපි වැඩි කරන්න ඕනි. විශේෂයෙන්ම පස්සේ තියෙන ජෛව රසායනික භෞතික විද්‍යාත්මක මේ සියලුම ක්‍රියාවලින් දියුණු කරගන්න රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් පස්සේ කැටයන හුවමාරු ධාරිතාවය ගැන අපි කතා කරනවා මේ පාංශු විද්‍යාවේදී. ඒක වැඩි දියුණු කරගන්න මේ කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපි පාවිච්චි කරන්න පෙළඹෙන්න ඕනේ මේ කාලේදී. ඒ තුලින් අපිට පුළුවන් අපේ නිෂ්පාදනයේ ඵලදායීතාවය ඉහළ නංවන්න. අපි තේරුම් ගන්න ඕන දේ තමයි සමහර වෙලාවට අපිට නිෂ්පාදනයේ පිරිවැය එහෙම නැත්නම් අපිට යන මුහුර්ත අගය පාලනය කිරීමට අපිට පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් විදියට අපි මේ වෙලාවේ ලෝක වෙළඳ පොලේ යූරියා මිල ගැන ඒ පාලනය අපෙන් තොරයි. නමුත් අපිට පුළුවන් වෙන යොදවුම් පාවිච්චි කරලා අපේ නිෂ්පාදනය වැඩි කරගත්තොත් අර පිරිවැය අපිට අඩු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි හිතන්න ඕනි අන්නේ ආකල්පෙන් අපේ නිෂ්පාදනය කොහොමද වැඩි කරගන්නේ කියලා. ඒ වෙනුවට විවිධාංගීකරණය වෙච්ච වැඩසටහනක් අපිට තියෙන්න ඕනි. සඳහා අපි උදන යොදවුම් වෙන්න පුළුවන්. අපි වවන භෝග වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්නත් ඕනි අපේ භූමිය මැනවින් කළමනාකරණය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදියට අපි කුඹුරක් මේ වෙලාවේ අපි වපුරන්න සූදානම් ඉන්නවා නම් අපි බලන්න ඕන පුළුවන් තරම් අපේ යන්ත්‍ර සූත්‍ර පහසුවෙන් හසුරවා ගන්න නම් අපේ ලියදී ලොකුවට හදා ගන්න ඕනේ. අපේ රටේ යාන්ත්‍රීකරණය ජනප්‍රිය නොවෙන්න සමහර තැන්වල ජනප්‍රිය නොවෙන ප්‍රමුඛ හේතුවක් තමයි අපේ කුඹුරු වල ලියදී තා කුඩයි. ඉතින් මේ නියර හදන්නත් සෑහෙන ලොකු විදමක් යනවා. අපි ලියදී විශාල විදිහට අපි සකසා ගත්තොත් අපිට අඩු නියර ප්‍රමාණයක් තමයි බඳින්න වෙන්නේ. අතන නියර බැඳීමට ලොකු වියදමක් යනවා. ලොකු කම්කරු කුලියක් ශ්‍රමයක් යනවා. එතකොට අපිට පුළුවන් මෙන්න ඒ ස්ථානයේ තියෙන ගැන බාධක ගැන සලකලා බලලා නියර විශාලව මේ කුලියක්ද විශාලව යොදා ගන්න වගේම නියර වඩාත් පුළුල්ලත් දාගන්න පුළුවන්කම තියෙනවා. නියර පුළුල්ල අපි සකසා ගත්තොත් අපිට ඒකෙත් තවත් භෝගයක් වගා කරන්න පුළුවන්. එළවලු භෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේම රනිල කුලේ භෝගයක් වෙන්න පුළුවන්. එතකොට රනිල කුලේ භෝගයක් හරි එළවලු භෝගයක් යෙදුවන් පස්සේ එක පැත්තකින් පස්සට තවදුරට නයිට්‍රජන් එකතු වෙනවා. අනිත් පැත්තෙන් ගොවියට ආදායමකුත් එකතු වෙනවා. තවත් විදියකට කියනවා නම් ඒ පරිසර පද්ධති විවිධත්වය වැඩි වෙනවා. ජෛව විවිධත්වය වැඩි වෙනවා.
හිතකර අපි කෘමි සතුන්ගේ ආකර්ෂණය වැඩි වෙනවා. අපේ කුඹුරට තියෙන පලිබෝධකයන්ගේ හානිය අඩු වෙනවා. ඒගේ ස්වාභාවික විලෝපිකයන්ගේ ගහණය වැඩි වෙනවා. මේ වගේ අපිට කියන්න පුළුවන් පුළුල් පරාසයක කාරණාවල් අපිට මේ විවිධත්වය වැඩි කර ගැනීම තුලින් ඉතින් ඇති කරගන්න පුළුවන් ඉලක්ක. ඉතින් මේ වගේ දේවල් වලට අපි යොමු වෙනවා නම් මම මේ කතා කළේ ඇත්ත වශයෙන්ම කුඹුරු ගොවිත මේ වී ගොවිතැන ගැන හිතලා තමයි මම විශේෂයෙන්